කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණයට පත් වී වසර ලක්ෂයකට පමණ පසුව බුදුදහම ලෝකයේ පිරිහි බුද්ධ ශාසනය අතුරුදහන් වී යනවා. ඒ කාලයේදී මහා සාර මණ්ඩල කල්පය ආරම්භ වී මංගල, සුමන, රේවත සහ සෝභිත ලෙස බුදුරජාණන් වහන්සේලා 4 නමක් පහළ වී පිරිනිවන් පානවා. මංගල බුදුරජාණන් වහන්සේ 12 අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී ධර්ම සම්පූර්ණ කරමින් තුසිත දිව්‍ය ලෝකයේ දේවාරාධනෙන් පසුව දඹදිව උත්තර නම් ධනදානයෙන් නාඩ්‍ය වූ නුවර උත්තර රජුට හා උත්තරා නම් දේවියට දාව උපත ලැබූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ මහා බෝසත් උපත උත්තර නුවර මధుර නම් මනහර උද්‍යානයේ සිදු වූ අතර උපත විගසම පියවරෙන් පියවර ඇවිද ගොස් දිශාවන් සියල්ලම බලමින් සිංහනාද පැවැත් වූ බව ඉතිහාසය සඳහන් කරනවා. නම් තැබීමේදී කුමරු සියලු මංගල කරුණු පෙන්වූ නිසා මංගල ලෙස නම් තැබූ බවත්, යසවා, සිරිමා, සුචිමා ලෙස ගිම්හාන, හේමන්ත වස්සාන කාලවලට මාලිගා 3ක් තිබීමත් සාහිත්‍ය මූලාශ්‍ර විස්තර කරනවා. ඒ සමයේ ආයුෂ අනුව මංගල කුමරු අවුරුදු 9000ක් මේ මහා ප්‍රාසාද සහිත ගිහිගෙහි වාසය කළ අතර යසවතී දේවියට සීලව නම් කුමරු බිහි වූ පසුව ගිහිගෙහි සම්පත් හැරදමා මහා අභිනිෂ්ක්‍රමණය කළ අතර පැවිදි වීමට කටයුතු කරනවා. ඉතින් මේ සමග විශාල පිරිසක්ද පැවිදි වෙනවා. මෙසේ පැවිදි වී දුෂ්කර ක්‍රියා සිදුකොට අවසානයේ ඒද අත්හැර මැදුම් පිළිවෙත පුරා උත්තරා නම් සිටු දේවිය දුන් පරම මధుර නම් මීපැණි මිශ්‍ර කිරිබත් වළඳා සාල වනයේදී උත්තර නම් ආජීවකයෙකු ලබා දුන් කුසදන අටමිට රැගෙන නාබෝධිය සෙවණේ චතුරාංග වීරයෙන් මාර පරාජය කොට ත්‍රිවිද්‍යාව උපදවා සර්වඥතා ඥානය ලබා ගනිමින් සත්සතිය නාබෝධිය තුලම ඒ අවටම ගත කර මහා බ්‍රහ්මයාගේ ආරාධනයෙන් තමහා යස ඉසුරු අත්හැරු දැමූ සියලු දෙනා හට දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කර තිබෙනවා. ඒ වගේම තමයි අනෙකුත් සියලු බුදුරජාණන් වහන්සේලාට වඩා මංගල බුදුරජාණන් වහන්සේ ප්‍රභාස්මරවත් වූ බව ගෞතම බුදුරජාණන් වහන්සේම දේශනා කර තිබෙනවා. අනෙකුත් බුදුරජාණන් වහන්සේලා අසූරියන් හෝ බඹයක් පමණ ප්‍රභාලෝකමත් වූ නමුත් මංගල බුදුරජාණන් වහන්සේ ප්‍රභාස්වර ආලෝකය දසදහසක් සක්වල කරා පැතිරීමට සමත් වී තිබෙනවා. එකල මේ බුද්ධ රශ්මිය නිසා රාත්‍රී කාලයක් නොවූ අතර කුරුල්ලන්ගේ නාදයත් මල් පිපීමත් රාත්‍රී හා උදෑසන කාලයන් වෙන්ව හඳුනා ගැනීමට එකල මිනිසුන් යොදාගෙන තිබෙනවා. ඉතින් මේ වගේම සූර්ය රශ්මියද පරදන මහා ප්‍රභාස්වර ආලෝකය මංගල බුදුරජාණන් වහන්සේට ලැබී තිබෙන්නේ පෙර ආත්මයේදී මිනිකන යක්ෂයෙකු හට බමුණෙකු යයි රැවටි දරුවන් දන් දී එම යක්ෂයා දරුවන් මරා කන විටත් ඒ දානයක්සේ සලකා මේ මහා වෛරය අත්හැරීමත් පෙර බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ධාතු චෛත්‍යයක් දැක එයට සිරුර දල්වා ජීවිත පරිත්‍යාග කිරීමට උත්සාහ කිරීමත් යන මහා පාරමිතා ධර්ම සිදු කිරීමෙනුයි. ඒ මහා ප්‍රභාස්වර බුද්ධාලෝකයේ ඇති මංගල බුදුරජාණන් වහන්සේට සුදේව හා ධම්මසේන ලෙස මහරහතන් වහන්සේලා දෙනමක් සිටි අතර ඒ මහරහතන් වහන්සේලා අග්‍ර ශ්‍රාවකයන් වූ අතර පාලිත තෙරුන් අග්‍ර උපස්ථාදායක වුණා. සීවලා සහ අශෝකා යන මහරහත් තෙරණින් වහන්සේලා අග්‍ර ශ්‍රාවිකාවන් වුණා. ඒ වගේම තමයි සාහිත්‍යයේ මූලාශ්‍රවලට අනුව නන්දා, විශාකා, අනුලා, සුතනා යන තෙරුන් වහන්සේලාද තෙරණියන් වහන්සේලාද උපස්ථායකයන් වූ බව පෙන්වා දෙන්න පුළුවන්. උපතින් වසර 90000ක් ආයුෂ වැළඳූ මංගල බුදුරජාණන් වහන්සේ අනන්ත සංඛ්‍යාත සසර ගමන නිමා කරමින් ලක්ෂ ප්‍රකෝටි පිරිවරකට නිර්වාණ අවබෝධය ලබා දී දසදහස් සක්වල අඳුරු කරමින් පිරිනිවන් පෑ බව බෞද්ධ පොතපතෙහි සඳහන් වෙනවා. ඉතින් එක රජදරුවන් අහස උසට බුද්ධානු බද්ධ ශ්‍රාවකයන් සමග එකතු වී බුදුන් වහන්සේලාගේ ධාතු නිදන් කරමින් චෛත්‍ය ඉදි කර තිබෙනවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි කතා කළේ මංගල බුදුරජාණන් වහන්සේ ගැන ඉතාමත් සීමිත විස්තර කිහිපයක් ගැන. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ දිනපතා නැරඹීමට අපිව සබ්ස්ක්‍රයිබ් කර තිබා ගන්නත් අමතක කරන්න එපා. මෙවැනි තවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.